හායි යාළුවනේ මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නවා ඇති කියලා. ඔන්න ඉතින් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් අදත් ඔයාලව බලන්න ආවා. ඉතින් බලමු අද දවසේ මම ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ දැන් නම් වෙලාව 2ට විතර ඇති. මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා හිතුවා මල්වට වතුර දාන්න ඕනි කියලා. මම මේ මල්වට වතුර දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවනේ මම මල්වට වතුර දාලා කාමරයට ආවා. මම ගොඩක් දවසින් හිතන් හිටියේ හෙයා කට් එකක් කරන්න කියලා. ඒ කියන්නේ යටින් චුට්ටක් කපන්න ඕනි කියලා. ඉතින් මගේ කොණ්ඩේ මං හිතුවා තව ටිකක් දික් වුණාම කපනවා කියලා. මම කැපුවේ නෑ. ඉතින් යාළුවනේ ඊට පස්සේ නම් ෆෝන් එක ඔබ ටිකක් වෙලා හිටියා. YouTube එකේ channel එකේ වැඩ වගේක් කර ඊට පස්සේ වීඩියෝත් බැලුවා ඔය. ඒක තමයි ඊළඟට කරේ. ඉතින් යාළුවනේ දැන් වෙනකොට නම් මගේ channel එකේ subscribers 600 ගාණක් ඉන්නවා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක තාම එකතු වෙලා නැත්නම් දැන්ම එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. තව ඉවසන්න සිතට සීමා සැබෑවේද මා පතන ඉතින් දැන් මං චුට්ටක් එළියට ආවා. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් නම් හොඳට අවුල්ලා තියෙන්නේ. බලමු ඉතින්. මේ පාරෙන් තමයි අපි ඔය ටවුමට යන්න මේ පාරට යන්නේ. ඉතින් පල්ලෙහාට බැලලා ගියොත් අපි වෙලට යන්නේ. ඔයාලට මම චුට්ටක් ගිහින් පෙන්නන්නම්කෝද. ඉතින් දැන් මම මේ පල්ලෙහාට ඇවිත් ඉන්නේ. අර ඔයාලට පේනවද දන්නේ නැහැ ඇති. පේන්නේ පැලක්. අර පේන්නේ චූටි වල පේන්නේ පැලක්. සුදු පාටට පේනවට හරියට පේනවද මම zoom කරලා පෙන්නන්නේ ඒක තමා. අර තියෙන වෙල්යාය මට දැන් අවුවෙලට යන්න කියලා තමයි ආවේ. අවුවසර වැඩි වගේ යාළුවනේ. අර ඇතින් පේන්නේ අපි යන පාර. ඒ කියන්නේ අපි එතන ගියා තමයි බස් වලට යන්නේ. ඒක තමයි ප්‍රධාන පාර තියෙන්නේ. එහෙනම් අපි යන්න ගෙදර. මේ තියෙන්නේ කෝපි ගහ. ඉතින් යාළුවනේ මම මේ අද උදේ තමයි පොත් මේසෙ අස් කරේ. ඒත් බලන්නකෝ දැන් මේ හවස් ඉතින් ආයෙ හැඩි වෙලා. ඉතින් මං හිතුවා ආයෙ චුට්ටක් ඔය අස් කරලා දාන්න. ඉතින් දැන් මම මේ අස් කරන ගමන් තමයි ඉන්නේ. ඒකත් ඉතින් අස් කරගන්න ඕනි ඉක්මනට. කරගත්තට පස්සේ කියන්නේ ගොඩ ලොකුට අස් කරේ නෑ ඉතින්. නෝමල් එකේ අස් කරගත්තා. මානින් ඔයාලට කොහොමද? ඉතින් මේ තියෙන්නේ පහුවදා දවස. ඉතින් අම්මයි මම මේ උදේම යන්නේ චුට්ටක් පාර සුද්ධ කරගන්න. ඉතින් අපි යමු. හිමි වේද වාගේ මහා සාගරේ සිත පවේ නුඹේ නිද්‍රා නිදින මා නිත්‍ර මේ රාත්‍රියේ මෙවුනා රැහි නිරූප්‍රේමී මනසේ මා බලන්න මේ අපේ ගමේ තියෙන ලස්සන මෙන්න මේ චූටි පාරින් තමයි අපි යන්නේ. ඒක තමයි දැන් සුද්ධ කරන්න ආවේ. අර ඇතින් පේන්නේ වෙල්යාය. අර පැත්තෙන් අර පේන්නේ රබර් ගස්. ඉතින් ඔහම තමයි අපේ ගම. අපේ ගම ලස්සනද?
ඉතින් යාළුවනේ අපි සුද්ද කරලා එද්දී අපේ අක්කද පීසා දැන් තමා ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ පීසා බැටර් එක හදලත් ඉවරයි අපි එද්දී. දැන් මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. බේක් කරගෙන ඉන්නම්. ඉතින් මේ තියෙන බේක් කරන උන්ට පස්සේ මේක හොඳට ගැලවෙනවා. අල්ලලත් නෑ. ඉතින් අපි මේ කපා ගන්න ගමන් තමා ඉන්නේ. ඔයාලට රෙසිපි ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මේක හරිම රසට හැදුවා. දැන් අපි හැදුවේ බිත්තර දානවා. වෙන මොකුත් ඒ කියන්නේ මස් බාරු දැම්මේ නෑ. බිත්තර දාලා තමයි හැදුවේ. හරිම රසට තිබ්බා. ඔයාලටත් ඕන නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් දැන් අපි මේ ලෑස්ති වෙන්නේ තේ බොන්න. පීසා කාලා තේ බොන්න. ඉතින් අපි එහෙනම් තේ බීලා එන්නම්. දැන් වෙලාව 12 විතර එකට විතර ඇති. අපි මේ හදාගන්නේ අල්මාරිය අස් කරගන්න. ඇඳුම් ගොඩක් තියෙනවා අස් කරගන්න. ඉතින් අස් කරගෙන ඉන්නම්. ඉතින් යාළුවනේ අස් කරගෙන ඉන්නකොට මට අස් කරගෙන ඉවරලා වීඩියෝ එකක් ගත්ත එක රෙකෝඩ් වෙලා නෑ. ඉතින් අස් කරගෙන ඉන්නට පස්සේ නෑ. දැන් මේ අස් කරගන්න තමයි යන්නේ. ඉතින් දැන් මම මේ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා අපේ අම්මා දැන් කඩේ ගිහිල්ලා මට මෙන්න මේ ස්ටිකර් කරන්න තිබ්බා. ඉතින් මම මේක කන්න තමයි දැන් හදන්නේ. ඔයාලට මේ එක දිගට කරනවා වගේ පෙවුනට එක දිගට නෙමෙයි ගොඩක් පැයකට විතර පස්සේ තමයි මම මේ එක වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ. එක වීඩියෝ කෑල්ලක්. දැන් මම මේක කන්න තමයි ලෑස්ති වෙන්නේ. අද නම් කැඩලා තිබ්බේ නෑ. අද හතරම එක විදියට තිබ්බා. කැඩලා තිබ්බේ නෑ. ඉතින් මම මේකත් කාලා එන්නම්. ඉතින් යාළුවනේ දැන් නම් හවස 3:00 විතර ඇති. අපි දැන් මේ තේ බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මට පෙරි ගෙඩියක් හම්බුණා. ඒ කියන්නේ කෑල්ලක් කන්න තමයි යන්නේ. එහෙනම් යාළුවනේ අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම. බයි බයි. හංසංගනාවේ මම්මයි කියලා උස්මක් පවා